කියලා කිව්වේ ආදි කාලෙනේ හතරස් බව දන්නේ කී දෙනාද අද බොලේ ලෝකේ රවුම් කියලා කිව්වේ ආදි කාලෙනේ හතරස් බව දන්නේ කී දෙනාද අද බොලේ ඉරෙන් වතුරගෙන එන අපි පියෙන් ගින්න ගෙනියන්නේ මෙපින් බලෙන් ලෝ සත නිති නිවන් දැක බුදුන් දැක බඩේ ගින්දරේ බෑ අනේ බඩේ ගින්දරේ බෑ Tengah pari rambutan kan nih. ඉර මුදුන් වෙලකල් නිදා ගන්නවා. මේ ලෝකෙ සිහියක් නැති හැටි. අද නේද අර කූපම් පොත් වලට එන්න කිව්වන්ටම දවසේ. අද බදාදා. අද බදාදා. හරි හරිනේ. එතකොට හෙට බුරාස්පතින්දා. බුරාස්පතින්දා තමයි උඹ ඉස්සරෝම මේක දෙට ආවේ. උඹට මතකද දෙයක් තියෙනවා මගේ මාරක අපලේ පාර දුන්නු දවසේ? අද බදාදා එතකොට ඊයේ අඟහරුවාද ඔබ මට කියන්නේ මේ දින මාරු කරලා දෙන්න කියලා අනේ අම්මා පල්ල මේවයි ගානක් නැති හැටි දෙයි හාමුදුරනේ 100ක් කියලා කැස්ටමර් තම්සිට අද නේද කොරම කොල පුරවල ගිහින් දෙන්න තියෙන කෝපම් පොත්තට ඔව් නැති අර අනබරයක් ගහගෙන ගියා ආල්පොත් නෙවෙයි උන් හිටි දැන් නැති වුණා කිව්වත් මට නම් අද කොහෙවත් යන්න තියන්නේ පන්සලේ හාමුදුරුවෝ මාව පන්සලට වැඩම කළා තියෙනවා මේ එන්නේ කියලා තියෙනවා මොකක්ද හාමුදුරන්ට විසඳගන්න බැරි වැදගත් ප්‍රශ්නයක් ඇති මං හිතන්නේ ප්‍රශ්න මහෞෂධ පඬිතුන් කැඳවලා තියෙන ප්‍රශ්න විසඳන්න අනේ අම්මා පල්ල පන්සලේ හාමුදුරන්ටත් පිස්සුද කොහෙද
අම්මා සෙලස්ටිනා නංගි කාලෙකට පස්සේ රූපම් පොත් ගන්න ආවේ. ආයිතින් තකාණියක් එන්න ඕනේ. මට කිව්වනම් මං ගෙනත් දෙනවනේ. කාමරේ ගොඩ ගහලා රූපම් පොත්. පොරව කොලේ පුරවල දෙන්න තෑය. ඒකින්ද මං අරගෙන මාවා. නේ? මං කොහෙද ටිකක් හදාගෙන ආව මැනිකට දෙන්න කියලා. මේක දෙන්න. කොහොමද? මැනිකේ. මම කවුද කියලා හිටියා. සෙලස්ටිනා කියලා නෙවෙයි. මොනවද සියාතු කියන්නේ? සෙලස්ටිනාත් එක්ක ඉතින් සියාතු මනාපයිනේ. සියාතු උඹත් එක්ක කොහොම කතා කරුවට වෙන ගෑනු දිවියත් එක්ක කොහොම කතා කරන්නේ? සෙලස්ටිනා නංගි කොහිලත් ගෙනල්ලා. ආච්චි මහත්තයාට හොඳ. මොනවටද බං උඹ උස්සගෙන ආවේ? ආයෝකට කීදමක් ගියා මැනිකේ. උඹ පාන්දරින් මාපු එක හොඳයි. සෙරව කොට ගෙහෙන්න ඉස්සෙල්ලා. පොරමේ නම් පිරුව මැනිකේ දන්නේ හැටියට. එහෙනම් උඹ ඉස්සරහින් වරින් මම මේක රාලහාමිට දෙන්නම්. හෙල්ලි තරලා කොහිලත් එක හදලා දුන්නාම ආර්චි මහත්තයලා බත් මාරයි. මේ සෙලස්ටිනා නංගි රාජකාරී කරගෙන යනවා එහෙම නෙමෙයි. තේ ටිකක් බීලා යන්න තින්න. මං ඉන්නවා කුස්සිය පැත්තේ. යන්නම් අයියා. හොඳයි. පිටිකයි අපි ගිහලා එන්න. උඩ ගිහලා එන්න. වරි කාට කියලාද මම මේ පොරන් කොරේ පුරව ගත්තේ? මමයි පිරුවේ ආරච්චි මහත්තයෝ. මොනවා? යකෝ හරි බයපත් නේ. බොහොම හොඳ අකුපෑවට අකුරු ලියලා තියෙන්නේ බෝල අකුරු. අකුරු සාත්‍යෙත් ඉගෙනගෙන තියෙනවා හොඳට නේ. මොනවා ඉගෙන ගත්තත් මොකටද බං? වැද්දෝ ගජමුතු අඳුරන්නේ නැතුව වගේ රාමණේ අම්බේ වටිනාකම දන්නේ නැහැ. නැත්තම් හැම ගහක් ගලක් ගානේ නඩලම් ගහනේ කාට මේ වැඩේටවත් මෙහාට එන්න බෑ නෑ. මේ හැම ධෛර්යයක්ම ඔබනේ කරන්නේ. අයියෝ සමපකාරයෙන් ගිනේ ඔව් ගිලින්නේ නැද්ද? අදිසෙන් ළමයි අපොම් මම මේ අලියලා තියන ගොඩක් තියෙනවා. ඔබ පස්සේ ඉතින් අරන් ඵලයන් පොත්. මෙහාට එන්න. එන්න. මුන්නේ මොකද මේ? වැදගත් කටයුත්තකට රාලාම. කොහෙන්දද මේ ආවේ? වෙන්නප්පුයි. උළු පෝරණවත්තේ සුරුවම ගාව. අම්මේ වෙන්නප්පුගන් කොච්චර දුරද? මීගමුටත් එහානේ. මොකද උන්යාගේ නම? කාසි චෙට්ටි. කාසි චෙට්ටි. කාසි චෙට්ටි කියන්නේ සිංහල නමක් නෙවෙයි නේද? නෑ රාලාම. අම්මා සිංහල. තාත්තා සිංහල චෙට්ටි. හරි. නිසක්වා. දැන් ඉතින් මොකද මෙහි ආවේ? මොනවද මගෙන් කෙරෙන්න ඕනේ? තමුන්නැහිගේ වැයිකේ එළුපට්ටියක් ගන්න කියලා. ඒකේ අයිතිකාරයා තණ්ඩලිය කියලා කෙනෙක් කිව්වා. මං හරියට තැන දන්නේ නැහැ රාලහාමි. ඔය ජාවාරම් වලට පිටින් මේ ගම් වලට එන උදවිය එනකොට එන්නේ තුත්තිරි ගස් අල්ලලා. ඊට පස්සේ අලු ගසා දාලා නැගිටින් පස්සේ වෙන්නේ මොකද්ද? මොන මතක නැහැ. අපේ රාජකාරියවත් අපිට නිවි හැනිල කරගන්න බැරි වුණා. එයා වෙලා තියෙනවා. තමුන්නැහි මං ගැන හිම කතා කරන එක නාකයි. එහෙමනම් ඉතින් නමෝ විත්තියම තමුන්නැහි මුණ ගැහින්නේ නෑ නේ මං. හැබැයි පුතෝ දැම්මම එකක් කියන්න. එළුපට්ටියක් කලක් ගන්න එළු කිරිකුලක් එක හොයාගත්තක් කම. මගේ වැක්කියේ මසට විකිනීමවත් එළු කැපීමවත් ඔට්ටු නෑ. අපොයි නේ රාලාමි. හොඳයි. බැරි වෙලාවත් මේ වසමෙදි ප්‍රාණඝාතයක් කරුණොත්
එදාට අපේ ඇයි හොඳයි කනුත් ඉවරයි එළුපට්ටි කළත් ඉවරයි. දැන් යන්න පාර දන්නේ නැහැ කිව්වා නේද? Yatu. Jadi sini nambah dandian. Nggak tuan. Ayo, Arachchi Mahathaya. Mbak yang apa ada? Minum manusia ke tanda lagi ilu gala pengen kena pada. Baik, Arachchi. Hal pot gini naru tenda kia pak. Kami ketemu bakutu kalau tiada mau magari no. Hebat itu baru tu mandan ni Arachchi Mahathaya. Pasal lokal hamduran tak juga kila dia. Ini ama pantai lewat itu anda. Manggilin nang Arachchi Mahathaya. අපි මං Honda මේක පාර පෙන්නයි. යන්න. බලවයි. ආරච්චි හරිම ලෝකාරය නේ. Ayo, kiru. නේ දැන් බලන්ත නම් එළුපත්තිය කරන්න. විකුණන්ටත් එපාලු කපන්ටත් එපා. Arachchi Mahathaya පව් වැඩවලට කැමති නෑ අයියා. වෙන්න. එහෙමත් හිතේ තියෙනවා. හැබැයි ඉතින් රාලහාමිගේ 17 නීතිය රැකවලා නම් ඔබ කරන්න බෑ. මට හිතාගත හැකි තණ්ඩලේකාරයා බංකලොත් වෙන්න හේතුව. අයියේ ආනර පේන්නේ අපේගේ. අයියේ මේ පාර දිගේ එහෙම ගියාම එළුගාලට ගිය හැකි. ආනර පේන මීගා ගාවෙන් උඩහට එරලා යන්න අයියා. ගේ කිව්වේ නංගි තාමත් දෙමෝපියන් එක්ක දින්නේ? නෑ අයියේ. එයයි මා විතරයි ඉන්නේ. මම යන්න. පොඩක් ඉන්න නංගි. මේ මොනවද? මේ මගදී කන්න කියලා ගමෙන් ගෙනාපු අලුවා වගේක්. පොඩි උන්ට ගිහින් දෙන්න. පොඩි උන් නෑ අයියා. ඉන්නේ එයයි මා විතරයි. කමක් නෑ ගෙනියන්න. මේ අපේ එක්කලා. ආයිබෝන්නේ. මාළු අල්ලන්න ගිහිල්ලා එන ගමන්. නෑ මගේ අතේ ඔය පව් වැඩ නෑනේ. මාළු අල්ලන එක ගෙනාව ගත්තා. අප්පාමියෙන් සල්ලි එපාම කියලා කෑ ගැව්වා. මම බලෙන්ම ඇඟට දාලා අරන් ආවා. උන් ජීවත් වෙන්න බෑ. නැතුව ආරච්චි මහත්තයා කිව්වා තණ්ඩලේ මාමයි ගෙදර පෙන්නන්න කියලා මේ ඇත්තට. ඉතින් ගමෙන් ගෙනා පළුව වගේකුත් දුන්නා. පොඩි උන්ට දෙන්න කියලා. මං කිව්වා ඉතින් අපිට කොහෙන්ද පොඩි එව් කියලා නේද? අපට පොඩි එවුන් නැතුණාට ඉතින් ඔය අහල පහල වන තරම් ඉන්නේ. උන්ට දෙන්න බැරිය. ඒක හොඳින් දෙන එකේ ගන්න එකයි තියෙන්නේ. මං ඉතින් මේ පළාතේ කෙනෙක් නෙවෙයිනේ. ආරච්චි මහත්තයා තමයි පාර පෙන්වන්න කිව්වේ. පළාත ගැන දැනගන්න ඕනේ නැහැ අපි ඉන්න කාලේ. ඒ සේරම අපි බලා ගන්න. ඔය ආරච්චි මහත්තයා ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙවෙයි. අපේ ගමට දිසාපති මුන්නාන්ස වැඩම කළා. දිනෝ 1000ක් හිටියා. මට තමයි ළඟට කතා කරන්නේ. අර මේ ගහෙන් උඩහට ගියාම නේද මේ පට්ටියට ළඟ? ඔව්. මේ කවුද මේ නම? මම එලියස් අප්පුහාමි. අප්පුහාමි. පාර නම් හරි. උන්නේ කොයි පළාතේද? මම වෙන්නප්පුවේ. ඕහෝ වෙන්නප්පුව. වෙන්නප්පුව කියන්නේ ඔය මේ කළුතර පැත්තේනේ? නෑ වෙන්නප්පුව මේ ගමට පොඩ්ඩක් යන්න. පළාතට මෙහා. හරි. මම ගිය සතියේ ගියා කළුතර බෝධිය වෙන පුදා ගන්න. ඒක සීයෝ තාම. මම ඔය කරක් ගහලා තියෙන්නේ. මම නොසන්න වෙන්නප්පුව. දැන් එතකොට නම කොහොමද කිව්වේ? මම කාසි චෙට්ටි.
කාසි චෙට්ටි. කාසිචේ. ඒ පළාතේ යමක්කමක් තියෙන බොහොම වැදගත් උදවිය. මම නමෙන් දැනගත්තා. දැන් එළුපත්ටි ගන්න දෙන්නේ. ඔව් ඉතින් ගානකට ආවොත් කීප දෙනෙක් මාව හැබැයි ගත්තු පාටක් නෑ. පුදුමයි ආරච්චිලාල අවසර දුන්නා මේ සත්තු වෙලා දාමට. පවුපින් බල බල අද ජීවත් වෙන්න බෑ අප්පුහාමි. නෑ එහෙම කියන්න එපා. අපි එලෝ ගැන කල්පනා කරන්න ඕනේ. එලෝ ගැනම හිතලා ඉතින් අද ජීවත් වෙන්න අමාරුයි. දැන් අප්පුහාමිලා එලෝ ගැන කල්පනා කරලා හේන් කොටනවා. හොඳයි. මොකක්ද ඇති ඵලෙ? මොකක්ද ඇති ඵලෙ?